හොඳයි. අද අපි කතා කරනවා ඔයාගේ ජීවිතේ ඔයාගේ ලයිෆ් පාත් එක තුළ වැඩිපුරම කරදර නම් තියෙන්නේ. වැඩිපුරම ජය ගන්න බැරි අභියෝගයන් නම් තියෙන්නේ. සමහර කාලවලදී ආව නිකන් අඳුරකින් වැහිලා වගේ ඔයාට ගොඩ එන්න බැරි තත්ත්වයන් නම් තියෙන්නේ. සමහර කාලවලදී ඒ වගේම ඔයා කොහොම හරි නැගිටලා උඩට එනවා. ඒත් ආය අභියෝගයක් කරා ආය කරදරයක් කරා අභියෝගයක් නම් ජය ගන්න පුළුවන්. මේවා සමහර වෙලාවට ජය ගන්න බැරි දේවල්. හෙලවෙන්නවත් බැරි අවස්ථාවක් තියෙනවා. ආයෙවා පල්ලහැට එනවා. ඔය වගේ විවිධ කරදර තුලින් වාගේ පොඩි කාලේ ඉඳන්ම වාගේ ජීවිතයේ විවිධ විදිහට ගොඩනැගිලා තියෙනවා. හොඳ තැනුත් තියෙනවා නැතුව නෙමෙයි. ඒ වගේම නමුත් වැඩිපුරම තියෙන්නේ වාව නිකන් යම්කිසි දෙයකින් වැහිලා යම්කිසි අවහිරතාවයක් තියෙනවා. මොකක් හරි මේක මොකද්ද? හරිම අසාමාන්‍යයි. අනික් අය මෙහෙම ජීවත් වෙනකොට ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? හරිම අසාමාන්‍යයි කියලා වාට දැනෙනවා. අන්න ඒ වගේ දැනෙන ජීවිතයක් විතරක් නෙවෙයි මේක ලයිෆ් පාත් එකක් කියලා ගන්න ගමන් මාර්ගයක් කියලා ගන්න. ඔයා මේ අවස්ථාවට ඇවිල්ලා ඉන්නවා නම් මේ වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා නම් ඔයා හඳුනගෙන තියෙනවා. ඔයාට 100කට පත් වෙලා තියෙනවා. ඔයා අවයානස්සයක් ඇති කරගෙන තියෙනවා. මෙහෙම අසාමාන්‍ය තත්ත්වයක් මට ඇති වෙලා තියෙනවා. මේකේ මම එළියට එන්න ඕනේ කියලා ඔයාට දැනුවත් භාවයක් ඔයාගේ ඇතුළෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි ඔයාට මේ වීඩියෝ එක හම්බ වෙන්නේ. හරි. ඒක තමයි මම මෙතන දාලා තියෙන්නේ. සාමාන්‍ය කරදර තියෙන ජීවිතයක් මේක හැමෝටම තියෙනවා නේද? හැමෝටම කරදර නැති කියලා නෑ. මොකක් හරි අභියෝගයක් හරි වාකේ ප්‍රශ්නයක් හරි කරදර අහිවිවීම ඔය වගේ ගොඩාක් දේවල් හැමෝටම තියෙනවා. ඒකට ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේක ස්පෙસિෆික් වෙන්නේ මූලික වශයෙන් මෙතනදී මම ගන්නෙ සාමාන්‍ය කරදර නෙවෙයි. මේක නිකන් අභ්‍යන්තරව තියෙන අතුලෙන් තියෙන ටෙන්ෂන් එකක්. පීඩනයක් වගේම බාහිරින් තියෙන හැමදේම වැහිලා වගේ બ્લોක් එකක් වගේ දෙයක්ත් ඔයාලට තියෙනවා. බාහිර දේවල් සිදු වෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ ජීවිතේ අන්පීස්ෆුල්. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියන රෙස්ට්ලස් කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ එක විදිහට තියෙන්නේ නැහැ. සාමකාමීව තියෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් වෙලා ඒක කඩාකප්පල් වෙන ඔන්න ඔය වගේ හරිම අසාමාන්‍ය තත්ත්වයන් විදිහට ගන්න පුළුවන් ලයිෆ් පාත් එකක් තියෙන. ඒ වගේ අත්දැකීම් ඔයාලට තියෙනවා නම් මේක තමයි අවස්ථාව. ඔයාට ඒ දේෙන් ෆ්‍රී වෙන්න. ඒ වගේ මම මෙතනදි කතා කරනවා සම්පූර්ණ මේ අභියෝගය කඩාගෙන යන එක්තරා විදිහක්. ඒකේ තමත් වැදගත් ඒවා. හොඳයි ඒ වගේම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ channel එක support කරන මගේ web අඩවියේ තියෙන වැඩසටහන් ලබාගත්ත ඒකෙන් ප්‍රයෝජන ගත්ත. ඒයින් මේ real knowledge එක ලෝකයට ගෙනෙන වැඩපිළිවෙලට දායකත්වයක් දුන්න. ඔයගොල්ලෝ හැමෝටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක පටන් ගන්න කලින්. ඒ නිසා තමයි මේක ඉස්සරහට අපිට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ real knowledge එක මේ ලෝකයට අරගෙන ආවිල්ලා හැමෝටම ආලෝකයක් ලබා දීමට. හොඳයි. එතකොට එහෙම ජීවිතයක් තියෙනවා නම් මේ විදිහට පුදුම ටෙන්ෂන් එකක් ජීවිතේ තියෙන. හරි. ඒක එළියට ඔයා පෙන්වන්න නැති වෙන්න පුළුවන්. එළියට අය හිතන්නේ අයියෝ මෙහෙම වෙන්නේ. ඔයා බලන්න ඔයා කොච්චර ලස්සනකද ඔයා මෙහෙම කෙනෙක්. අර හැකියාවක් තියෙනවා ඔය කියලා. නමුත් ඔයාට තේරෙන්නේ නැහැ කියන්න ඔයාට දැනෙන දේ. මම හරියට ඔයාට වචනයට ගන්න බෑ ඔයාට දැනෙන දේ. මමත් එහෙම කාලයක් ජීවත් වෙලා තියෙනවා. දැන් මට හැකියාව තියෙනවා. ඒ හැමදේම සියුම් ආකාරයක හැමදේම වචනයට අරගෙන හරි. ඒ නිසා තමයි මේ විදිහට කියන්නේ. නමුත් ඔයාට ඇත්තටම කියන්න බෑ අනික් අයට තේරෙන්නේ නැහැ. ඔයා ගත කරන ජීවිතය අනුව මොකක්ද වෙන්නේ කියලා අනික් අයට කියන්න බෑ. ඒ අය තේරුම් ගන්නෙත් නැහැ. ඒ නිසා ඔයා ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඔයාට ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඒ ඇත්ත කතාව ඇතුලෙන් වහගෙන. මම කියන එක ඔයා ඔප්පු කරලා ඉවරයි දැන්ටවත් නේ. ඔයාගේ ජීවිතය තුලින් ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම බාහිරින් පුදුම බැරියර් එකක් තියෙනවා. ඔයා කොච්චර දේවල් කරත් ඔයාට දේවල් කරගන්න අපහසු ප්‍රතිඵලයක් ලබා ගන්න අපහසුයි. නමුත් අනික් අපිට පේනවා බොහොම ලේසියෙන් දේවල් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ ලයිෆ් පාත් එක ගානට සැකසෙලා තියෙනවා මොන ප්‍රශ්නේ තිබ්බත්. ඔයාට වැඩි ප්‍රශ්න සමහරට තියෙනවා. නමුත් එයාගේ දේවල් සැකසෙන ප්‍රතිඵල එන විදියට. ඒක කොහොමද වෙන්නේ කියලා. ඒත් ආය තව ප්‍රහෙලිකාවක් කරනවානේ. එයි කොහොමද එහෙම වෙන්නේ? අන්න ඒ වගේ තත්ත්වයක්. කියන්නේ බාහිර බැරියර් එකකුත් තියෙනවා. ඒක කඩාගෙන යන්නත් බෑ. බාහිර කියලා කියන්නේ ලෝකේ එන බැරියර් එකක්. මිනිස්සු හරහා විතරක් නෙමෙයි ඒක වෙන වෙන මට්ටමින් එන්නත් පුළුවන්. මේ බැරියර් එක ඔයාට විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. අනික් කෙනෙක් කිව්වට තේරෙන්නේ නැහැ. නමුත් ඒක ලොකු බාධකයක් විදිහට වෙලා තියෙනවා. ඒකට එහෙම තත්ත්වයන් තියෙනවා. ඒකට ඒ වගේ අවස්ථාවක ඒ වගේ ලයිෆ් පාත් එකක් ඔයා ගත කරගෙන යනවා නම් එහෙම ඔයාට හම්බ වෙනවා. මම මේ කතා කරන සම්පූර්ණ ජීවිතය ගැන. ඒකට මේ වෙනස්කම් ඕනම අවස්ථාවක වෙන්න පුළුවන් ජීවිතයේ එක එක වයස් මට්ටම් වලදී මේ තීරණ සහ මේ වෙනස්කම් මේ පරිවර්තනය වෙන්න පුළුවන්. හරි. ඒකට ඔයා බලන්න ඔයාගේ කොහොමද කියන්නේ. ඒතර එහෙම ජීවිතයක් නම් ඔයාලා ලැබිලා තියෙන එහෙම ලයිෆ් පාත් එකක් නම් ඔයා ගත කරන්නේ.
ඔයාට එන ඔප්ෂන් දෙකක් මේ වගේ. හරි. මේ ඔප්ෂන් දෙක තීරණ දෙකක් විදියට ඔයා තීරණය කරනවාද කියලා මට ඇත්තටම කියන්න බෑ. ඔයා යම්කිසි අවස්ථාවකට එනවා ඒ තීරණේ ඔයා තුලින්ම සිද්ධ වෙනවා වගේ. හැබැයි තමයි ඒක අපි ඇත්තටම මම තීරණය කරනවා මෙහෙම කියලා. එහෙම කියන්නේ මමද තීරණය කරන්න කියලා එහෙම ඔයාද තීරණය කරන්න කියලා එහෙම ගන්න මේ ඔක්කොම ස්වභාවික ක්‍රියාදාමයක්. ඔයාගේ ශරීරය, මනස, ඔයාගේ හිතේ ක්‍රියාකාරීත්වය ඔක්කොම එකම විශ්වීය ක්‍රියාදාමයක් නිසා ඔයා තීරණය කරනවාද කියලා ඇත්තටම ගන්න බෑ. නමුත් ඔයාව යොමු වෙනවා ඒ තීරණයකට. හරි. එහෙම කියලා ගන්න. ඒතර ඒ වගේ මේ වගේ තීරණයකට යොමු වෙනවා ඔප්ෂන් දෙකකට. හරි. ඔයා අපහසුයෙන් ජීවිතේ ගමන් කරගෙන යනකොට ඔයා ඔප්ෂන් දෙකකට එනවා. ඒක ඔප්ෂන් එකක් තමයි තේරෙන්නේ නැහැ මේ කතාව. හරි. මෙහෙම ලයිෆ් පාත් එකක් මම ගත කරන්නේ කියලා ආට තේරෙන්නේ නැති වෙනවා. එහෙම නැත්නම් මේක තමයි වෙන්නේ කියලා තේරෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ තේරුම් නොගත්තොත් එහෙම මේක. හරි. තේරුම් නොගන්න අවස්ථාව තමයි පළවෙනි ඔප්ෂන් එක. ඒකට ජීවිතය ඇත්තටම ඒ තියෙනා වගේම කැඩිලා බිඳිලා විනාශ වෙලා එන්නේ වගේ යන අවස්ථාවකට තමයි එන්නේ. එතනින් එහාට ආයි ගොඩේමක් නැහැ. ඒ තීරණය එහෙම ගන්න බැනුනොත් ඒ කියන්නේ ඒක තේරුම් නැත්තම් එහෙම. එතනින් එහාට එළියට එන්න පුළුවන් ඒ ඥාන, ඒ ඉන්ටෙලිජන්ස්, ඒ නොලෙජ් එක හම්බුනේ නැත්තම්. හරි. එතකොට දැන් මේ ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නවනේ ඒ තීරණය ගන්න බැරුව මේ තමයි ඔයාට හම්බෙන්නේ නොලෙජ් එක. හරි. එහෙම තේරුම් නැත්තම් එහෙම. හරි. එතකොට ජීවිතේ ඇත්තටම පල්ලයට යනවා. තවදුරටත් පල්ලයට යනවා. එතනින් ගොඩේවක් නැතු වෙනවා. කෙලින්ම කරන්න දෙයක් නැහැ. ඒක කරුමේ කියලා හරි මොකක් හරි කියලා. එතකොට ඒක ඒ විදිහට තමයි යන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් මම මේක දකිනවා ඊට වැඩි දෙයක්. හරි. මම හිතන්නේ නැහැ එතකොට මම මේ කතා කරන අයට එතනින් ජීවිතේ කැඩලා බිඳලා ගිහිල්ලා එතනින් කතාව අවසන් වෙනවා කියලා. හරි. මේක අහන ඕගොල්ලන්ට එතනින් එහාට මේ දෙවෙනි ඔප්ෂන් එක තමයි මම දකින විදිහට ලැබෙන්නේ. ඇත්තටම ඒකයි මම කිව්වේ ඔයා ගන්න තීරණයක් නෙමෙයි. ඔයාව යොමු වෙනවා ඒ තීරණයට කියලා. බැරි වෙලා හරි ඔයා රියලයිස් කරොත් එහෙම අවබෝධ කරගත්තොත් එහෙම මේක නෙමෙයි වගේ ජීවිතේ මේට වැඩි වෙනස් වෙනවා. මේ අසාමාන්‍ය ජීවිතයක් නේ. මේක මෙහෙම වෙන්න බෑ. මේ අසාමාන්‍යතාවයට මොකක් හරි තැඟවිච්ච යමක් තියෙන්න ඕනේ. මීට වැඩි එලියක් තියෙන්න ඕනේ. මේක නෙමෙයි ලෝකේ කියලා ඔයා රියලයිසේෂන් එකක් ආවොත් එහෙම අවබෝධයකට පත් වුණොත් එහෙම ඔයාගේ ජීවිතේ අධිවේගී පරිවර්තනයක් බවට පත් වෙනවා. අධිවේගී පරිවර්තනයකට ලක් වෙනවා ආගේ ජීවිතේ. අධිවේගී පරිවර්තනයකට ලක් වෙනවා ආගේ ජීවිතේ. මේ ඔප්ෂන් එකට ස්වභාවිකවම ගියොත් එහෙම. ඒකත් ඔයගොල්ලන්ගේ අත්දැකීම් වෙන්න ඕනේ. මොකද මේ කොටසට වැඩි මම දකිනවා එතකොට මේක බලන අයට මේ අත්දැකීමෙන් තමයි එතකොට යන්නේ කියලා. නමුත් මේ අත්දැකීම තිබ්බට ඒත් සකස් කරගන්න බැරි, කියාගන්න බැරි, කරගන්න බැරි දේවල් ටිකක් තියෙනවා. ඒ ගැන අපි උතර කතා කරගෙන යමු. හොඳයි. එතකොට අපි මේ පෙන්වුම් කළා තියලා තියෙන මෙන්න මේ කතාවෙන් හරි. මේක පෙන්වුම් කළා දීලා තියෙන මේ ලයිෆ් පාත් දෙකක්. එකක් තමයි එතකොට ඔයා මේ තත්ත්වෙ නම් ඉන්නේ අපි කතා කරගෙන ගිය ඒ තමයි ඔයා. හරි මේ ඉන්නේ පළවෙනි එක කෙනා. ඔයා මේ තියෙන සම්මත ජීවන රටාව. සම්මත ලයිෆ් පාත්. ඒ කියන්නේ සාමාන්‍ය අපි හඳුන්වන මේ විදිහට තමයි ජීවිතේ ගොඩනගන්න ඕනේ කියලා යන එහෙම ගොඩාක් පිරිසක් ඉන්නවද නේද? එතකොට ඒ විදිහට යන අය ජීවිතේ ගොඩනගෙන ආකාරයයි ඔයාගේ යන විදිහ තමයි මෙතෙන්දි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට මේ සම්මතය කියන අය මෙන්න මේ විදිහට සාමාන්‍ය විදිහට ගමන් කරන පල්හැ යම් කිසි තත්ත්වයක ඉඳලා ඊට පස්සේ ටික ටික දියුණු වෙලා උඩට ගිහිල්ලා මේ වගේ හැම දෙයක් වාමංග සම්පූර්ණ කරගෙන මෙහෙම යනවා. ඒගොල්ලන්ගේ ජීවිතේත් අභියෝග තියෙන උඩට පල්ලහැට යන අවස්ථාවක් තියෙනවා. මෙහෙම එක රේඛාවක් ගත්තට එහෙමව කෙලින්ම මෙහෙම උඩට යනවා එකක් නෙමෙයි තියෙන්නේ. හරි. නමුත් පොඩි මෙහෙම විපර්යාසයන් තියෙනවා. නමුත් මේ යන ලෙවල් එක ඒගොල්ලන්ගේ බහින්නේ නැහැ. ඒ යන දියුණුව කරා මොකක් හරි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගේ අරමුණට අඩුව ඒ විදිහට ගමන් කරගෙන යනවා. මෙහෙම යන ඒවා ඒගොල්ලන්ගේ ජීවිතේ එතකොට එහෙම නැහැ. එහෙම තිබ්බත් මේ මට්ටමින් එහාට පල්ලයට වැටෙන්නේ නැහැ ඒවා. ඒවා ගානට කවර් වේගන ඒක ගෙනියගෙන යනවා. හරි. නමුත් ඔයාගේ එතකොට ජීවිතේ අපි මේ කතා කරන මට්ටමේ නම් ඔයා ඉන්නේ. ඔයාගේ ජීවිතේ එතකොට මෙහෙම එකපාරට පල්ලයට තමයි යන්නේ. සමහරවිට ඒක ඔයා උඩින් වෙන්න පටන් ගන්න ඇති. නමුත් එකපාරට නිකන් බෑවුමක් ආවා වගේ කන්දේ පල්ලයට වැටෙනවා වගේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ දැන් අපායට වැටෙනවා වගේ එකපාරට ඔයාලා එහෙම එකපාරට වෙනසක් සිද්ධ වෙනවා. හරි.
එතකොට එහෙම වෙලා තමයි ඔයාගේ ජීවිතේට පල්ලෙහෙන් ගමන් කරන්න. ගොඩ එන්න බෑ. කොහොමද එන්නේ කියලා උත්සාහ කරනවා. එතන මෙතනත් මෙහෙම ෆ්ලැට් යන එක නෙමෙයි. මෙතනත් ඔයා උත්සාහ කරනවා එක එක මේ උඩට එන්න. හදනවා ආය පල්ලට යනවා ආය උඩට එනවා ආය පල්ලට යනවා. ඔය වගේ කතාවකුත් ඔක යනවා ඒක. හරි. නමුත් හරියට උඩේමක් නැහැ. හරි. පල්ලෙහෙන් තමයි එතකොට ගමන් කරන්නේ. එතකොට ඔහොම ගමන් කරනකොට ගොඩාක් කරදරකාරී අභියෝග අරම්මන ඔක්කොම දේවල් ඕගොල්ලෝ එතකොට දන්නවා. එතකොට අමතේ විග්‍රහ කරන්න ඕනේ. ඒ ඔක්කොම දේවල් ටික තියෙනවා. මෙන්න මේ තීරණයට આવොත් මේ විපර්යාසයට ස්වභාවිකව ලක් වුණොත් බැරි වෙලා හරි. නැත්නම් මේ වීඩියෝ එක බලන අවස්ථාවේදී ඔයාලට එහෙම ක්ලික් වුණොත් මේක වෙනසක් වෙනවා කියලා. එතෙන් සිට මෙතෙන් තමයි එතකොට chance එක එන්නේ. පරිවර්තනය වීම අවස්ථාව වෙන්නේ මම මෙතෙන් සඳහන් කරලා තින්නේ රියලයිස් or self destroy කියලා. කියන්නේ ඒක අවබෝධ කරගන්නවා මේ කතාව මේ මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් ස්වයංම විනාශයකට ලක් කරනවා. ඔයාම විනාශයකට ලක් වෙන පාත් එක්කට ඔයා යනවා. ඒක කෙලින් පල්ලෙහාට තමයි යන්නේ. ඒ self destruction පාත් එක්කට ගමන් කරනවා මාර්ගයකට. තමන්ව ස්වයංම විනාශ කරගන්න ගමන් මාර්ගයකට ඔයාම ලක් වෙනවා. මෙතන මේ පළවෙනි ඔප්ෂන් එකට ගියොත් ඒ කියන්නේ කතාව තේරුම් නැත්තම් එහෙම. හරි. නමුත් මේ දෙවෙනි කියන්නේ මේකට ගියොත් දෙවෙනි ඔප්ෂන් එකට ගියා නම් එහෙම අවබෝධ වුණොත් එහෙම රියලයිස් වුණොත් එහෙම යම් කිසි දෙයක් යම් කිසි පොඩි දෙයක් එතනේ වෙනසක් සිද්ධ වෙනවා මෙහෙම කියලා. අන්න එතකොට ඔයාගේ ගමන් මාර්ගය මං කිව්වා ඒතකොට අධිවේගී පරිවර්තනයක් කියලා. ශීඝ්‍රයෙන් මේ පරිවර්තනය කියන ක්‍රියාදාමයේ සිදුවේගෙන යන ට්‍රාන්ස්ෆෝමේෂන් එක කියන එක සිදුවේගෙන යන ඉතාමත් වේගෙන් ඔයාගේ ජීවිතේ තුළ. එහෙම ගිහිල්ලා මේ ඔයාට ලැබෙන මේ පරිවර්තනය කියන එක ඉතාමත් කෙටි කාලයක් තුළ සමහර විට ඔයා යම්කිසි පරිවර්තනයක් ලබාගෙන උඩට යනවා. එතකොට මෙන්න මේ සාමාන්‍ය සම්මත අයට එතකොට ප්‍රහේලිකාවකුත් වෙනවා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඔයාව තේරුම් ගන්න බැරි වෙනවා ඒක. හරි. ඒ වගේම මේගොල්ලෝ පිළිගන්නෙත් නැහැ ඔයා යම්කිසි දියුණුවක් ලැබුවද ඔයා මොන හරි එහෙම කියලා පිළිගන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ පාත් එක නෙමෙයි ඔයා ගමන් කරන්නේ. ඒ නිසා ඔයා පිටස්තර කෙනෙක්. ඔයා ඒලියන් කෙනෙක්. හරි ඔයා ඒලියන් කෙනෙක්. හඳුනා නොගත්ත කෙනෙක් ඔයා. මොකද මේ පාත් එක ඔයා ගමන් කරේ නැති නිසා. ඔයා මේ පාත්ෙන් ගැලවුණා යම්කිසි අවස්ථාවක්. ඒතකොට ඔයා එහෙම ගිහලා ඒත් රස්තිය අඩු වෙලා ඔයා පාත් එකට එනකොට මේ අයව හඳුනන්නේ නැහැ. ඒ හඳුන ගන්න ඕනෙත් නැහැ. හරි. ඒතර මේ විදිහට මම මෙතන සඳහන් කරලා තියෙන වචන ෆීනික්ස් කියලා. ෆීනික්ස් කියන කුරුල්ලකින් අපි සංකේතවත් කරන්නේ එතකොට එලිම අලුමතින් නැගිටිනවා කියන්නේ. හරි එක්ක විනාශ වෙලා නිකන් ගිහිල්ලා අලුමතින් නැගිටිනවා. ඊට පස්සේ නැගිටින එක කාටවත් වළක්වන්න බැරි. ඒ තමයි පවර් එකක්. ඒ තමයි ලොකු ශක්තියකින් තමයි එතකොට මේ නැගිටීම සිද්ධ වෙන්නේ. ඒතර ඒ වගේ දල සටහනක් ගන්න පුළුවන් වගේ ලියන්ගේ ජීවිතේ සිදු වෙලා තියෙන දේවල් බලන්න එතකොට එහෙමද වෙලා තියෙන්නේ කියලා. ඒකට අපි නම් කරනවා එතකොට souls evolution කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා. ඒ soul කියලා කියන්නේ නිකන් ආත්මයක් කියන එක එහෙම නෙමෙයි. අපි මේ ජීවිතේ මේ life path එකේ මේ වෙනස් වෙගෙන පරිවර්තනය යන ගමන තමයි ඒක තුල සඳහන් වෙන්නේ. හරි. මේ පරිවර්තනය වීමේ ක්‍රියාවලිය කියන එක තමයි මෙතනදී සඳහන් වෙන්නේ යන්නේ මේ විදිහට ඒ evolution එක. ඇත්තම මොකක්ද එවලූෂන් එකට කියන සිංහලම චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය කියලා ගත්තේ. ඇත්තම පරිණාමවාදය ඒක නෙමෙයි. හරි. ඇත්තම පරිණාමය කියලා කියන්නේ මෙන්න මේ මිනිස්යාගේ සිදුවෙන පරිණාමය. හරි භෞතික පරිණාමයක් එහෙම එකක්. එහෙම බැලුවට උඩින් බැලුවාම එහෙම තමයි පේන්නේ. නමුත් ලෝකේ එහෙම පරිණාමයක් නෙමෙයි තියෙන්නේ. මේ අපි යන ගමන තමයි පරිණාමයේ වෙවි. මේ වැනි කියන්නේ අපි දියුණු වෙනවා කියලා. අපි හිත දියුණු වෙනවා. හරි අපි මේ විදිහට ආධ්‍යාත්මය ස්පර්ශ කරමින් අපි දේවල් තේරුම් ගන්න දැනගෙන අවබෝධ කරගෙන මේ රියලයිස් කියන එක තමයි හොඳම වචනේ. රියලයිස් කරමින් යන ගමන තමයි රියල් එවලූෂන් එක නැත්නම් නියම පරිණාමය බවටපත් වෙන්නේ. ඒතකොට මේ දේවල් තමයි ඉන්නේ එහෙම ගමනකට තමයි. ඒතකොට ඔයා මේ වගේ තීරණයක් අරගන්න ගත්ත කෙනෙක් නම් එහෙම බැරි වෙලා හරි ගත්ත කෙනෙක්ලා එහෙම ඔයාගේ ජීවිතය සැකසෙන්නේ මෙන්න මේ වගේ අධිවේගී පරිවර්තනීය ගමනකට තමයි ඔයාගේ ජීවිතේ සැකසීලා තියෙන මුල ඉඳන්ම ඔයා ඒක තේරුම් ගත්තේ නැති වුණාට. ඒ වගේම මම මෙතෙන් සඳහන් කරලා තියෙනවා මේ අපායට අඩිය තියනවා කියන. හරි මේ පල්ලයට යන ගමනේදී. ඇත්තටම එහෙම තමයි වෙන්නේ.
මොකද මගේ ජීවිතය තුළ හොඳ අත්දැකීම් තියෙනවා. ඒක එහෙම තමයි. උපරිම ඩාර්ක්නස් එක කියන එක ඔයා ස්පර්ශ කරනවා. එතනින් තමයි ඔයාට ආපහු ලයිට් එකට ආලෝකය දකින්න පුළුවන් වෙන්නේ. මොකද දන්නවද මට මතක් වෙලා එක්තරා මොකක් හරි කතාව එකක නෙමෙයි මේක හැම ප්‍රසිද්ධ වචනයක් මම හිතන්නේ. ඒ සීන් එක තියෙන්නේ එක්කෙනෙක් ඉස්පිතාලේ ඉන්නවා. ඉස්පිතාලේ හරි ඒ වගේ තරග ඉන්නවා. ඒ කියන්නේ යාගේ නිකන් කරදරයකට මුහුණ දීලා හරි මොන හරි දෙයකට වෙලා මොකක් හරි වෙලා ඊට පස්සේ විශ්වය එනවා නිකන් මනස ස්වරූපයෙන් ඇවිල්ලා එයාට කතා කරනවා. ඊට පස්සේ දැන් අරයා දන්නේ නැහැ විශ්වය කියලා. එයා කියනවා මට පුදුමාකාර කලද තමයි පුදුම අඳුරක් කරා එහෙම නැත්නම් ඩාර්ක් සයිඩ් එකක් කරා මගේ ජීවිතේ සැකසලා තියෙන්නේ. එහෙම කියලා කියනවා. ඒතර විශ්වය එයාට කියනවා ඔයාගේ ඩාර්ක් සයිඩ් එක තමයි ඔයාව උපරිම ඔයාගේ ලයිට් එක බවට පත් වෙන්නේ. ඔයා කොච්චර ඩාර්ක් සයිඩ් එකට යනවද? ඩාර්ක් සයිඩ් එක ස්පර්ශ කරනවද? ඒක තුලින්ම තමයි ඔයාගේ ලයිට් එක ප්‍රබල වෙන්නේ. ඔයා ඩාර්ක් සයිඩ් එක ස්පර්ශ කරන ඔයාගේ ආලෝකය එන්න ප්‍රබල වෙනවා. ඒතර ඒ පාත් කරන ඔයාට හම්බෙලා තියෙන කියලා විශ්වය තුළ එහෙම නිකන් කියලා යනවා. අරයා මම හිතන්නේ දන්නේ කියන්නේ. ඒ කෙනා දන්නේ නැහැ අර විශ්වය කියලා. නමුත් ඒ ගාන්ට ඒ අර සින්ක්‍රොනිසිටි එකක් කරහා ගාන්ට සෙට් වෙලා ඒ අවශ්‍ය වචන යාට කියලා යනවා. ඒකට එයා ටක් ගාලා අවේක් වෙනවා. මට මේ ඩාර්ක්නස් එක හම්බෙලා තියෙන්නේ. මේක දුර්වලතාවයක් නෙවෙයි මගේ. මට උපරිම ලයිට් එක ස්පර්ශ කරන්න. උපරිම ආලෝකේ, විශ්වීය ආලෝකේ ස්පර්ශ කරන්න තමයි එතකොට මට මේ ඩාර්ක් සයිඩ් පාත් එකක් මට හම්බෙලා තියෙන්නේ කියලා එයා තේරුම් ගන්න ටක් ගන්න එවර්කනින් මොමන්ට් එක තමයි. මෙන්න මෙතනදී එතකොට අපි පෙන්නුම් කරන්නේ. මෙන්න මෙතෙන්දී ඇත්තට මේ විදිහට විශ්වය වාට යම්කිසි ආකාරයක ස්වරූපයකින් විශ්වය කියන්නේ ස්වභාවදාම කවුරුත් වෙන කෙනෙක් නෙමෙයි මිනිස්සෙක්යි පුද්ගලයෙක්යි දෙවි කෙනෙක් කර කවුරුත් නෙමෙයි. එතකොට අපි එතකොට මේ දේවල් කතා කරලා තියෙනවා. තවදුරටත් කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් වාට යම්කිසි ආකාරයක ඒ පඩිවිඩේ වාට දැනෙන්න ගන්න. එතකොට තමයි ඔයා මෙතනින් මේ සෙකන්ඩ් ඔප්ෂන් එක හරහා ඔයාගේ අධිවේගී පරිවර්තනයේ සිදුවෙන අවස්ථාවල් වලට පත්. හරි. ඒකට එන්නේ ඒක ඒ වගේ ගමන. ඇත්තට මේ ඩාර්ක් සයිඩ් එක තමයි ස්පර්ශ කරන්නේ. ඒ හරහා තමයි දැන් මම ගත්තොත් එහෙම. දැන් මේ මෙතනට එන්න මේ දුනුවේදු කියන වැඩපිළිවෙලට එන්න මේ සිස්ටම් එක හැදෙන්න සෑහෙන දේවල් ඇත්තටම සිදු වෙලා තියෙනවා. එතන මේ ඩාර්ක් සයිඩ් එක හරහා ගමන් කරලා ඔය වගේ ගොඩාක් දේවල් හරහා තමයි. ඒතකොට මම කිව්වා ඔයාට තේරෙන්නේ නැහැ මේක වෙන කෙනෙක්ට විග්‍රහ කරගන්න කියන්නේ. නමුත් මම ඒක ඔයාට විග්‍රහ කරනකොට ඔයාලා තේරෙනවා මට මේක තමයි උනේ කියලා. එතකොට මගේ ඩාර්ක් සයිඩ් එක හරහා තමයි උපරිම ලයිට් එක ස්පර්ශ කරන අවස්ථාව ලැබෙන තියෙන. කියන්නේ ඒ ඩාර්ක් සයිඩ් එක කොහොමද මේ නොලෙජ් එක බවට පත් වෙලා පත් වෙන්නේ කියන එක රියල් නොලෙජ් එක බවට පත් වෙන්නේ කියන එකට හොඳ උදාහරණයක් තමයි එතකොට ඔයා මේ අහන මේ මම කියන කෙනා එතකොට. හරි. එහෙම තමයි එතකොට ඒක සිද්ධ වෙන්නේ. හරි. මේ ස්පර්ශ කරන ඒ කියන්නේ ඩාර්ක් සයිඩ් එක කියලා කියන්නේ නරක කියන එක නෙවෙයි. හරි. ඩාර්ක් සයිඩ් එක කියන්නේ නරක කියන එක නෙවෙයි. නරක කරන එක එතකොට ඒක එහෙම නරක කියන එක. ඩාර්ක් සයිඩ් එක කියන්නේ නරක එක නෙමෙයි. ඔයා තේරෙනවා හොඳ කරන්න ඕනේ කියලා. නමුත් අර කරගන්න දෙයක් නැතුව සමහරවිට ඔයා නරකට යෙදෙන්න පුළුවන්. කරගන්න දෙයක් නැතුව ඔයා මේ පැත්තට යොමු වෙනවා. නමුත් ඔයා ඇතුලේ තියෙනවා ලයිට් එක. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි එතකොට අපි මේ ඩාර්ක් සයිඩ් එක හරහා යන ගමන් මාලාවේ නැත්තම් ලයිෆ් පාත් එකක් කියලා කියන්නේ. හරි. ඒතර ඒක හරහා තමයි උපරිම ලයිට් නොලෙජ් එක කියන්නේ. ආලෝක ඥානය කියන්නේ. රියල් ඥානය, ප්‍රඥාව, නොලෙජ් එක, බුද්ධිය ඕනම වචනයක අපිට හඳුනන්න පුළුවන්. ඒ දේ මතුවෙන්නේ එතකොට. ඒ ආලෝකය මතුවෙන්නේ. ඉන්න එහෙම ගමනක් යනකොට තමයි. ඒකට ඒ වගේ පොයින්ට් එකක් ඔයගලගේ ජීවිතේ ඇවිල්ලා ඇති. එතකොට ඊටු ටික ඔය වගේ අධිවේගී පරිවර්තනයක් තමයි තියෙන්නේ. එහෙම තිබෙන්නේ නැත්නම් එහෙම ඔයාලට දැන් තේරෙනවා. එතකොට ඔයාලට වෙන්න යන දේ මොකද්ද කියන එක තමයි එතකොට මේකෙන් මේ පෙන්නුම් කරන්නේ. හොඳයි ඊට පස්සේ අපි ඊළඟ කොටස් වලට යමු. මම මෙතනදී මේ දාලා තියෙන මේ කොටස් සමහරට ඔයගලන්ට පැහැදිලි නැතුව ඇති නම් මම මේක කියන්නම් කටින්. මම මෙතනදී දාලා තියෙනවා මෙන්න මේ කොටස සර්ප්‍රෙෂන් සයිකල් එක කියලා කියන්නේ ඔයාවම නිකන් යටපත් කර ගැනීම නැත්තම් වහලා තියෙන චක්‍රයක්.
ඔයාම යටපත් කරලා දෙන චක්‍රයක්. මොකද එහෙම තමයි ඔයාගේ ජීවිතේ හැඩ කියලා තියෙන්නේ. කියන්නේ ඔයාගේ තියෙන හොඳ දේවල් ටික, ඔයාගේ තියෙන රියල් පොටෙන්ෂල් එක. කියන්නේ ඔයාගේ තිබ්බ අපි අර අරින් උදාහරණ කතා කළා වගේ ඔයාගේ තියෙන ආලෝකයේ ලයිට් එක බහලා තියෙන්නේ. ඒව එළියට ගන්න බෑ. ඒවා එක්ක නරකයි කියලා ඒවා හොඳ නැහැ කියලා හරි ඔයාගේ වැහිලා තියෙන්නේ. මොකද ඔයාගේ සිදුවෙච්ච අත්දැකීම් නිසා වැහිලා තියෙන්නේ. සර්පේෂන් සයිකල් එකක්. ඒක නිකන් තියෙන එකක් නෙමෙයි. මේක හැමතිස්සෙම සයිකල් එකක් විදිහට චක්‍රයක් විදිහට දේවල් සිදු වෙමින් ඒ දේම තමයි ආයෙන්නේ. ප්‍රතිඵලය වෙන්නේ හැමදේම ඔයාගේ සර්ප්‍රයිස් වෙනවා. එහෙම නැත්නම් හැමදේම යටපත් වෙලා තියෙන එක තමයි ප්‍රතිඵලය වෙන්නේ. ඒතකොට ඒක වෙන විදිහක් තියෙනවා. ඒ තමයි ඔයා තුල හැමතිස්සෙම අදහසක් තියෙනවා දෙයක් කරන්න ඕනේ කියලා. මට අර කරන්න ඕනේ කියලා. නමුත් ඒක කරන්න බෑ. ඒක හිත ඉන්නවා විතරයි. හරි. හිත ඉන්න විතරයි වෙන්නේ. ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. එක්කෝ බාහිරින් බාධාවක් ඇවිල්ලා ඒක වළක්වනවා. එක්කෝ කවුරු හරි අනික් අය හරහා බාධා කරලා ඒක වළක්වනවා. එහෙම නැත්නම් ඔයාගේ නොදැනුවත්කම නිසා අනික් අය ඔයාව යූස් කරලා ඒ අය ප්‍රතිඵලය ගන්න ඔයාගෙන් ඔයාට ප්‍රතිඵලය හම්බෙන්නේ නැති වෙනවා. හරි. එතකොට ඒක බාහිර බාධා කියලා එකක් අතර පස්සේ ඕනනම් පරීක්ෂා කරලා බලපුවා ග්‍රහචාරය. ඒකෙත් ඔය දේවල් සඳහන් වෙනවා. නැත්නම් গুপ্ত ඔය මොකක් හරි බාධාවක් තියෙනකොට ඔයාලට දැනෙන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට කියලා. මෙතනින් යට මට යන්න බෑ කියලා මෙහෙම දැනෙන්න පුළුවන්. මට දේවල් ස්ලෝ වෙලා කියලා වඩ දැනෙන්න පුළුවන්. අනික් අය වේගෙන් යන මාව ස්ලෝ වෙලා හැමතිස්සෙම. මම කොච්චර වැඩ කරත් මට ලැබෙන්නේ මේ වගේ ප්‍රතිඵලයක්. අනික් අය මේ වගේ ප්‍රතිඵල ගන්නවා ඊට වැඩිය අඩු මහන්සියක් යොදවලා කියලා ඒ වගේ දෙන්න පුළුවන්. ඒතර ඒ වගේ බාධාවන් තියෙනවා කියලා ඔයාලට දැනෙන්න ගන්නවා, පේන්න ගන්නවා. ඒ තුලම ඔයාලට ස්වාධීන වෙන්න බැරි වෙනවා, ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න බැරි වෙනවා. ඔයාලා හැමතිස්සෙම මොකක් හරි මත පදනම් වෙන්න වෙනවා. එක්කෝ කවුරු හරි මත හෝ නැත්නම් යම්කිසි දෙයක් මත ඔයාලා ඩිපෙන්ඩ් වෙලා ජීවත් වෙන්න සිදු වෙනවා. ඔයාලට ස්වාධීනව තීරණයක් ගන්න බැරි අවස්ථාවක එනවා. එතකොට මේ දේවල් නිසාම නැවත මොකද වෙන්නේ? ආයෙ හිත ඉන්න. ආයෙ හිතන්න වෙනවා ඔයාලට. ඔයාලට ඕන දෙයක් කරන්න ඕනේ කියලා මුලින් හිතුණාට ඒ දේ කරන්න බැරි වෙනවා. එතකොට ඔයා හිත ඉන්නකොටම ඔයාගේ ශක්තිය වැය වෙලා ඉවරයි. ඔයාගේ ශක්තිය වැය වෙලා ඉවරයි. ඔයා දෙයක් කරන්න කියලා හිතනකොට ඔයාගේ ශක්තිය මතුවෙනවා එතෙන්දී. නමුත් ඔයා මේ අදහස් ටිකෙන් ඔක්කොම ගමන් කළ මේ බාධා, බාහිර බාධා, අභ්‍යන්තර බාධා, ඇතුලේ තියෙන බාධා, හිතේ තියෙන බාධා, අනික් අයගේ බාධා, වටපිටාවේ ඉන්න අයගේ බාධා, අනික් අය ඔයා පාවිච්චි කරන දේවල්, ග්‍රහයන්ගේ ප්‍රශ්න ඔය ඔක්කොම ටික නිසා වෙලා හිත ඔයාට වැඩේ කරන ශක්තිය මතුවනාට ඔය ඔක්කොගෙම ඔයා ගමන් කරාට පස්සේ ආය ඔයා බර්න් අවුට් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ශක්තිය නිකම්ම දැවිලා ඉවරයි. ආයෙත් ඔයා මේ සයිකල් එක මුලට ඇවිල්ලා ආයෙ ඔයා දෙයක් කරන්න ඕනේ කියලා හිතනකොට ඔයාට ශක්තිය නැහැ. ආයෙ හිත ඉන්න වෙනවා. ඊට පස්සේ ඔය වගේ ආයෙ ගිහිල්ලා ඔයා ආයෙ එතනට එනවා. ශක්තිය වැය වෙලා ඉවරයි. ආයෙ දෙයක් කරන්න ඕනේ කියලා හිතුවට ශක්තියක්. එතකොට ඒ තරම්ම ශක්තිය නැහැ. ඒතර ඔය චක්‍රයෙන් මොකද වෙන්නේ? ඔයාගේ තියෙන හොඳ දේවල් ඔක්කොම ටික යටපත් වෙලා ඉවරයි. හොඳ දේවල් ඔක්කොම ටික යටපත් වෙනවා. ඒ කියන්නේ ඔයා කරන්න හිතන් හිටු ඔයාගේ ඉන්ස්පයරේෂන්, ඔයාගේ උද්‍යෝගය, ඔයාගේ සතුට, ඔයාගේ රියල් සතුට උද්‍යෝගය කියන එක සර්ප්‍රස් වෙලා ඉවරයි ඔය සයිකල් එක තුල. ඔයාලට ඔය ශක්තියක් නැහැ කිසිම දෙයක් කරන්න. හරි. ඒතර ඔය කතාව ඔයාට දැනෙනවා නම් එහෙම මට මෙහෙම නේද වෙලා තියෙන්නේ කියලා අපි යමු එහෙනම් ඊළඟ කොටසද මොකද්ද මේකේ විසඳුම කියලා බලන්න. හොඳයි. එතකොට මෙන්න මෙතනදී මම කාරණා ටිකක් සඳහන් කරලා තියෙනවා. ඒ ටිකට කෙලින්ම යන්න කලින් මේ channel එකේ තියෙන වීඩියෝ එක කලින් බලලා තියෙනවා නම් එහෙම ඔයාලට කෙලින්ම මේ ටිකට යන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම යම් එකක් දෙයක් බලලා ඉන්න. එතකොට ආව ටිකක් විවෘත වෙනවා. මෙන්න මෙතන තියෙන මේ තීරණ ටික ගන්න. හරි. ඔයා විවෘත වෙන්න ඕනේ එකපාරට කරන්න බැරි කරනවා. හරි. ඒ නිසා තමයි මේක ඔයාට ඕනම කවුරු හරි කෝච් කෙනෙක් හරි කවුරු හරි ගුරුවරයෙක් හරි ඔයාට කියන්න පුළුවන්. නමුත් ඔයාට එක දවසක් ඔයා කරයි ඔයාලා කන්ටිනියු කරන්න බෑ. හරි. එවලට ඔයා මොටිවේට් වෙලා එවලට කරන්න හිතේ. පහෝදාට එච්චරම ආයේ මුලටම වැටෙනවා. මොකද ඔයා මේ සර්ප්‍රෙස් කරපු සයිකල් එක තමයි ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙන එක. කොච්චර ඔයා එක දවසක් උඩ පැන්නට ඔයාට ඒක කරන්න බෑ. එතනින් නවතින. හරි. ඔයාගේ යටිහිත සැකසලා තියෙන්නේ වෙනස් විදිහකට. ඒ නිසා මේ channel එකේ තියෙන වීඩියෝ එකක් දැන් බලනකොට ඔයා විවෘත වෙන්න ගන්නවා. ඔයාගේ ඩාර්ක්නස් එක ඔයාගේ ලයිට් එක බවට පත් වෙන්න ගන්නවා ටික ටික. එහෙම සම්ප්‍රේෂණයක් තමයි ඒතර මේ වීඩියෝ වලින් සිදු වෙන්නේ. නිකන් කියන දේ කියන්නේ වචන වල තේරුමක් නෙමෙයි ඒතර මේක තුල තියෙන්නේ. හරි. එතකොට පළවෙනි දේ තමයි පැහැදිලි ක්‍රියාව කියන්නේ. ඇයි එතකොට මොන ක්‍රියාව කියන එක මුලින්ම එන්නේ? ඔයාලට හිතෙන්න පුළුවන්
මට හිතින් වෙනස් කරගන්න දෙයක්. එහෙම නැත්නම් මට වෙන මොන හරි ප්‍රැක්ටිස් එකක්. මට මොන හරි පුහුණුවක්, භාවනා ක්‍රමයක්. නේද? මොකක් හරි මෙතඩ් එකක් තියෙනවද කරන්න? ඒ කිසිම දෙයක් නෙවෙයි. ඒ කිසිම දෙයකින් ඔයාගේ සිටුේෂන් එක විශේෂයෙන් මෙන්න මේ පාත් එක ගැන කතා කරන්නේ. වෙන කෙනෙක්ට නෙමෙයි කතා කරන්නේ. ඔයාගේ සිටුේෂන් එකට පැහැදිලි ක්‍රියාවේ අංග දෙකක් තියෙනවා. ඒ තමයි non reactive කියලා මෙතෙන් දාලා තියෙන. ඒ කියන්නේ ඔයා ප්‍රතිචාර දක්වන කෙනෙක්ට ප්‍රතිචාරයක් දක්වන. ඒ කියන්නේ රියැක්ටිව් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි කතා කරලා තියෙන ඔයගොල්ලෝ දන්නවා. ඔයා ඒ කියන්නේ දෙයක් කිව්වට පස්සේ කවුරු හරි ඔයා ඒකෙන් නෑ මම එහෙම නෙමෙයි මෙහෙමයි මම කරන්නේ කියලා අන්න ඒ වගේ යනවා නං. හරි. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා අප්පෝ මොකද ඔයා ඔහොම වෙන්නේ කියලා. ඒකට ඔයා කියනවා ඔයා එයාට ඔප්පු කරන්න උත්සාහ කරනවා මොකක් හරි ඔයා ගැන හොඳ දෙයක්. ඔයා හිතුව කියනවා ඇයි මම ඉන්නේ මම මෙහෙම ඉන්නේ මේ නිසා මෙහෙම හිතා තමයි මෙහෙම කරන්නේ මම කියලා ඔයා ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒක තමයි රියැක්ටිව් කියලා කියන්නේ. එතකොට ඔයා යම් කිසි ඉම්පල්ස් එකකින් මත ආවේගයකින් තමයි ඔයා යම් කිසි වැඩක් කරන්න මිසක් ඇත්තටම ඔයා තීරණය කළා නෙමෙයි. පැහැදිලි ක්‍රියාව කියලා කියන්නේ ක්ලියර් ඇක්ෂන් එකක් කියලා කියන්නේ. එතකොට රියැක්ටිව් දෙයක් කොහොම නැත්නම් ඉම්පල්සිව් දෙයක් නෙමෙයි කියන්නේ ආවේගයක් ඇතුව. එහෙම නැත්නම් කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ මම කරන්නම් කොහෙනම් කියලා එහෙම කරන්න පුළුවන්. එතකොට ඒක ආවේගයක් නේ. එහෙම නැත්නම් ඔයා කරලා ඔප්පු කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ඒකත් උඩ රියැක්ටිව්. නැත්නම් ඔයා ඒකට එරෙහිව දක්වන ප්‍රතිචාරයක් විදියට තමයි ඔයා ක්‍රියාත්මක වෙන්නේ. අත්‍තරම ඔයා හිතලා තීරණය කරන දෙයක් නෙමෙයි. ඒතර එහෙම ක්‍රියාවක් නෙමෙයි මම මෙතන පැහැදිලි ක්‍රියාව කියලා කියන්නේ. ඔයා පැහැදිලිවම තීරණය කරනවා මම මේ දේ කරනවා කියලා. ඊට පස්සේ ඔයා ඒක කරනවා ලෝකේ අනික් පැත්තට කරගන්න. මේ ලයිෆ් පාත් එකට ඒක තමයි ප්‍රබලම දේ. ඔයා පැහැදිලිව තීරණය කරනවා ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන් කරන්න ඕනේ. කරේ නැත්නම් එහෙම ආයේ මේ සර්ප්‍රෙෂන් සයිකල් එකට ඔයා ආයේ පොර දානවා. ඒකම තමයි. බැරි වෙලා හරි ඔයාලා හිතනොත් එimhe දැන් මේක බලලා හරි ඔයාලා කරන්න යම් දෙයක්. එතකොට ඔයා මේ බැරියර් එක කඩාගෙන ඔයාට යන්න අවස්ථාවක් තියෙනවා. හරි. පැහැදිලි ක්‍රියාව. ඊට පස්සේ පැහැදිලි ක්‍රියාව කරන්න බැරි වෙන එක්තරා හේතුවක් තමයි ඔයාට ඔයා මූව්මන්ට් එක කෙරෙහි විශ්වාසයක් තියන්නේ නැහැ. ඔයා හිතනවා මොන හරි මගේ හිතින් එක්ක වෙනස් වෙන්න ඕනේ කියලා. හරි. හිතින් වෙනස් කරනාට හරි කියලා ගොඩාක් අය භාවනාවට යොමු වෙනවා මේ අවස්ථාවේදී. නමුත් භාවනාව නෙමෙයි මේකේ සොලියුෂන් එක වෙන්නේ. ගොඩාක් අය ආධ්‍යාත්මයට යොමු වෙනවා මේක තුල. ආධ්‍යාත්මයට යොමු වෙන එක එක්තරා කොටසක් තමයි මූව්මන්ට් එකක් තියෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් එකම විදිහට තියෙන්නේ නැහැ. හැම දෙයක්ම සයික්ලිකල් සංසාර චක්‍රයක් තියෙන. එකම විදිහට තියෙනවා නම් අපි එක්කම නිවන් දැකලා තියෙනවා. චක්‍රයක් විදිහට තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. හැම දෙයක්ම මූව්මන්ට් එකක් තියෙනවා. හැම දෙයක්ම මූව්මන්ට් එකක් නම් කාටවත් ඒ මූව්මන්ට් එකෙන් ගැලවෙන්න බෑ. අපි මේ මූව්මන්ට් එක නිසාම තමයි අපි මේ ජීවත් වෙනවා කියලා බෑන්නේ. අපිට මේ ජීවිතේ හම්බෙලා තියෙන තේ මූව්මන්ට් එක නිසාම. ඒ අපිට මූව්මන්ට් එක කරේ. ඒ කියන්නේ ගමන කෙරෙහි, ක්‍රියාව කෙරෙහි. ඇයි අපිට විශ්වාසය තියන්න බැරි? ඔයා දෙයක් කරන්න යනකොට මේක මෙහෙම වෙයි කියලා ඔයා නවත්තනවා. අර එහෙම හිතයි දන්නේ කියලා නවත්තනවා. මේක නෙමෙයි හරි පර්ෆෙක්ට් විදිය කියලා. එහෙම නවත්තනවා. නමුත් ඔයාට දැන් සිද්ධ වෙනවා. මෙතන එහාට යන්න නම් ක්‍රියාව කෙරෙහි මූව්මන්ට් එක කියලා දාලා තියෙන ක්‍රියාව. කියන්නේ යමක් සිතක් ඔයා පෙරලනවා. කියන්නේ කරන්න හදනවා කියන්නේ. කරනවා කියන්නේ. මූව් වෙන්න ඕනේ කියන එක. කිරීම කෙරෙහිවා විශ්වාසය තියන්න ඕනේ දැන්. භාවනාව කෙරෙහි නෙමෙයි. ඒක පසුව වැදගත් වෙන දැන් නෙමෙයි. ඒක කොටසක් විතරයි. හරි. ඒක කොටසක් විතරයි. ආධ්‍යාත්මය කියන්නේ හැමෝම තුල තියෙන දෙයක් විතරයි. ඒක අමුතුවෙන් ෆලෝ කරන්න දෙයක් නෑ. අමුතුවෙන් ආධ්‍යාත්මික චරිතයක් අපිට ගොඩනගා ගන්න දෙයක් නෑ. ඒක දැනනවා නම් දැනනවා නැත්තම් නෑ. එච්චරයි. හරි ඒ වගේ. නමුත් මූව්මන්ට් එක කියන එක මේ ලෝකේ හැමතිස්සෙම තියෙන දෙයක්. ඒ මූව්මන්ට් එක කෙරේ නැත්තම් ක්‍රියාව කෙරේ විශ්වාසය තියලා ක්‍රියාව කරන්න ඕනේ. පර්ෆෙක්ට් වුණත් නැතත් හොඳ වුණත් නරක වුණත් අනික මොනවා කිව්වත් නැතත් ඔයාලට පුළුවන් වුණත් බැරි වුණත් ඇඟරි දෙනවා වුණත් අපහසු වුණත් හිතෙන්නේ නැහැ වුණත් මූඩ් එක මොනවා වුණත්
ඔයාට ඒ කෙරේ විශ්වාසය කියලා ඔයාට කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාට හැකියාව ලැබෙනවා තුන්වෙනි එකට වෙනවා ඔවයායන් බ්‍රේක් සයිකල්ස් කියලා මම දාන්නේ. ඒ කියන්නේ ඔයාට මේ වගේ සයිකල්ස් මේ වගේ චක්‍රයන් විදින්න පුළුවන් හැකියාව සහ ඒ ඔයාට තේරෙන්න ගන්නවා. ඒතකොට අපි මේ වීඩියෝ තුල කතා කරගෙන අන්න ඒ වගේ දේවල්. මේ වීඩියෝ තේරෙන්නේ නැහැ කියලා සමහර වෙලට මම දන්නවා. නමුත් තේරෙන්න ගන්නවා මේ මූවමන්ට් එක ඇති වෙනකොට. විශ්වාසය තියෙනකොට ක්‍රියාව කරේ ඔයාට. එතකොට මේවා තේරෙන්න ගන්නවා. දේවල් කියන්නේ හිතන්නකෝ දැන් ගගක් ගලගෙන යන්නත් එහෙම එකදැනම තියෙනකොට ඒක වතුර එන්න එන්න පාට වෙනස් වෙලා පල් වෙන්න අරගෙන ඔය වගේ තියෙනවන්නේ. ගලාගෙන යන්නත් එහෙම තමයි වෙන්නේ. ඒතර ඒක තමයි ආගේ මේ සර්ප්‍රෙෂන් සයිකල් එක කියලා මම නම් කරලා තියෙන්නේ. ඒක බ්‍රේක් කරනවා ඔයා මූව් කරන්න වෙනවා වතුර ටික. වතුර තා මූව් වෙන්නේ නැගේ තියෙන වතුර නෙමෙයිද වැඩිපුරම. හයිඩ්‍රජන් හරි මොනවා හරි ඒ භාෂාවෙන් ඒ විදිහට. වතුර ජලය ගතිය නැත්තම් වෝටර් එලිමන්ට් එකනේ වැඩිපුරම ලේ කියලා කියන්නේ වෝටර් එලිමන්ට්. ඒක මූව් කරන් ගග ගලන්න ඕනේ. ගලන්න සලස්සන්න ඕනේ. තියෙන අර බැමි ටික කඩලා දාලා ඩෑම් තියනවා නම් ඩෑම් වැඩක් වෙන්නේ නැහැ මෙතනට. ඩෑම් ටික අයින් කරලා දාලා වතුර ස්වභාවයෙන් ගලන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මෙහෙම සයිකල් එකක් තියෙනවා. මෙහෙම කර්ම චක්‍රයක් හරි මෙහෙම සයිකල් එකක් හරි මට තියෙනවා. මේක බ්‍රේක් කරන්න පුළුවන් මම මේ විදිහට කරොත් කියලා මේ සයිකල්ස් මේ චක්‍රයන් බ්‍රේක් කරන්න ගන්නවා ජීවිතේ. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා අපි උදාහරණයකින් පෙන්නුවොත් එහෙම දෙයක් කරන්න හිතනකොට ඔයා හිත ඉන්න එක සාමාන්‍ය කරන්නේ. හරි බාධා තියෙනවා අර බාධා තියෙනවා මේ බාධා ඇත්තටම බාධාක් තියෙනවා නැත්te නෑ. හරි. හැමදේම තියෙනවා. නමුත් ඔයා එතනදී කරනවා ඒක කෙසේ භාගයට හරි කරනවා. 100ට 1ක් හරි ඔයා කරනවා. පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. 100ට 1ක් කරලා කරනවා. ඒ කරපු එක තමයි ඊට පස්සේ මේකට ආයෙ එක්කාසු වෙන්නේ ඊළඟ පාර කරනකොට ඔයා එකපාරක් කරලා තියනවා භාගයට හෝ අන්න එහෙම තමයි සයිකල් බ්‍රේක් කරන්න ඔයා ඉගෙන ගන්නවා අන්න එතකොට ඊට පස්සේ ඔයා යනවා ඔයාගේ ක්‍රියාව කරන්න ඔයා පුරුදු වෙන්නේ මම මේක දාලා තියෙනවා ඩීටැච්ඩ් ඇක්ෂන් එකක් කියලා. ඒ කියන්නේ අපි ඇල්මකින් තියෙන ඇල්මකින් කියලා කියන්නේ අපි ඒකට නිකන් ප්‍රතිඵලය බලාපොරොත්තු වෙයි. ප්‍රතිඵලය මෙහෙම වෙයි දන්නේ නැහැ කියලා හිතාගෙන හෝ එහෙම නැත්නම් ඒක මට ඕනෙමයි කියලා හිතාගෙන හෝ එහෙම නැතුව පොඩි ગેප් එකක් තියාගෙන ඔයයි ඒ ක්‍රියාවයි කරේ ગેප් එකක් තියාගෙන ඒකෙන් මොන දේ සිදුන ප්‍රශ්න නැහැ මම මේක කරන්න තීරණය කරන විදිහට මම මේක කරනවා කියලා detached action නොවැළී කරන ක්‍රියාවක් විදිහට ඔයා දේවල් කරන්න පුරුදු වෙනකොටම මේ සයිකල් බ්‍රේක් වෙන්න ගන්නවා නිකන්. එතකොට ඔයාට මේ හිතේ ඉන්න සයිකල්ස් ඒ වගේ අවස්ථාවන් බාහිරින් බාධා අවස්ථාවන් අනික් අයගේ බාධා අවස්ථා ඒ දේවල් නැතුව නෙමෙයි. ඒවට ඔයා ප්‍රශ්නයක් වෙන්න මොකද ඔයා ඩීටැච් වෙලා ඉන්නේ ඒකේ ප්‍රතිඵලයක් ගැන අපි හිතන්නේ අර මොනවා හිතද මෙහෙම වෙයිද දන්නේ අර වෙයිද දන්නේ මේක ප්‍රතිඵලය නැති වෙයිද දන්නේ මේකේ පාඩුවක් වෙයිද දන්නේ මේක කරාට වැඩක් නැති වෙයිද දන්නේ කලින් වගේ වෙයිද දන්නේ එහෙම එන්නෙම බලාපොරොත්තු වුණොත් මොන හරිනේ එහෙම නැතුව ආයෙ ක්‍රියාව කරමු මොකද වෙන්නේ කාටල් නැති වෙන්නේ නැහැ මොකද නේ එතකොට ඔයාලා නැති වෙන්න දෙයක් නැති වෙනවා එතකොට ඒක ඉහළ ලෙවල් එකක් තමයි ඩීටැච් ඇක්ෂන් එක කියන එකට යනකොට මේවා නිකම්ම බිඳෙන්න ගන්නවා. එතකොට ඔයා ඒවා එකක් දෙකක් කරගෙන යනකොටම එකක් දෙකකින් නවතින්න බෑ. නැවතුවොත් එහෙම ආයේ මේ සයිකල් එකට යනවා. දිගටම කරගෙන යනකොට මේවා ටික බ්‍රේක් කරන්න ගන්න. එතකොට ඔයා ශක්තිමත් වෙනවා. කලින් එතකොට මේ වගේ ඩීටැච් ඇක්ෂන් වා ක්‍රියාව කරගෙන යනකොට ඒකෙන් ලැබෙන ඒ අත්දැකීමත් එක්ක මේකට එක්කාසු වෙනවා තවත් ඔයා ශක්තිමත් වෙනවා මේවා බ්‍රේක් කරන්න. හරි. අන්න ඒ විදිහට. ඒතකොට ඩීටැච් ඇක්ෂන් එක කියන එක තමයි ඔයා එන්න ඕනේ මේ ලයිෆ් පාත් එකක ඔයා ගමන් කරනවා නම්. දැන් හිතන්න බලන්න. හරි. දැන් ලෝකේ ප්‍රශ්න තියෙනවා. ලෝකේ යම් ප්‍රශ්න තියෙනවා. හරි. පාඩ විතරක් නෙවෙයි. යුද්ධ තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා මොන හරි බොරුවට හරි ඇත්තට හරි ප්‍රශ්න වල පෙන්වන්න කරන්නේ. ඒවා තිබ්බ කියලා කවුරුවත් ඒගොල්ලන්ගේ වැඩ නවත්තනවා. වැඩේ කරන්න නම් ඇත්තරම ඒවා ගැන ඒවට ફોකස් එක දුන්නොත් පුළුවන්ද? උදේට නැගිට ගන්නවත් බැරි වෙනවා අපි. ලෝකේ ගැන හිතන්න ගියොත් එහෙමනේ. ඔයාට උදේට නැගිට ගන්නවත් බැරි වුණ ඇඳෙන්
ඔයා ෆෝකස් එක දුන්නොත් මේ දේවල්. හරි. එතකොට මේ ඩීටැච් ඇක්ෂන් එක කියලා කියන්නේ ඒවා තියෙනවා ලෝකේ. ඒ ඔයාට අදාළ ඔයාගේ ඇක්ට් එක තමයි වැදගත් වෙන්නේ. ඔයාගේ ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. ඔයාගේ මූව්මන්ට් එක විශ්වාස කළා ක්‍රියාවට පටන් ගත්තොත් එහෙම දේවල් පෙරලන්න පටන් ගත්තොත් එහෙම පටන් ගන්නවා ශරීරයෙන්. හරි. ඔයා ක්‍රියාවෙන් පටන් ගන්න. එහෙම පටන් අරගෙන යනකොට දේවල් වෙනස් වෙනවා නේද ලෝකේ. හරියට අපි දැකලා තියෙනවා එතකොට එක පැත්තක ලෝකේ යුද්ධ යන අවස්ථාවවලදී වියට්නාම් හාමුදුරුවෝ සාම පාගමනක් යනවා. අන්ත දෙකක් එතකොට. කොහොමද ඒක වෙන්නේ? ඔයා තීරණය කරලා කරන දේ. ඔයා තීරණය කරනවා මේක කරන්න. ලෝකේ වෙනස් වෙනවද නැද්ද කියන එක අදාළත් යන්නේ. තීරණය කරනවා මේ දේ කරන්න. එතනින් ඔයාගේ ලෝකේ වෙනස් වෙනවා. එතකොට තමයි ඒකේ කන්ට්‍රිබියුෂන් එක මේ ලෝකෙටම මේ විශ්වයටම පැතිරලා ඒ ভাইබ්‍රේෂන් එක තමයි ඒතර ඒ විදිහට පැතිරලා. හොඳයි එතකොට ඔක තමයි අද කතාව. සමහරවිට ඔයගොල්ලන්ට මේකෙන් ප්‍රයෝජනක් වෙන්නත් ඇති. නැතත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේකෙන් දෙයක් අරගෙන තියෙනවා දැනටමත්. එතකොට ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතකොට මේ වගේ අත්දැකීම් තියෙනවා නම් මෙන්න මේ මට්ටමේ අත්දැකීම් තවත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක කියන්න බෑනේ කාටවත්. රියල් අත්දැකීම ලැබුව කෙනෙක් විතර එතකොට මේ දේවල් කියන්න පුළුවන් වෙන්නේ. ඔයාලට කමෙන්ට් දාන්න පුළුවන්. එතකොට තවදුරටත් ඔයාලා මේ දේවල් ඉගෙන ගන්න ඕන නම් එතකොට මගේ වෙබ් අඩවියේ තියෙන විවිධ වැඩසටහන් ඒ වගේම ඔයාලට ප්‍රයෝජනක් ගන්න විශේෂයෙන්ම heart centered consciousness කියන එක ඔයාව calm down කරන මේ අවස්ථාවවල ඉන්න ඔයාව calm down කරන්න ඔයාගේ මනස peaceful කරන්න free කරන්න. free කරලා මෙතනින් මේ උඩට එන අවස්ථාවට ඉඩ දෙන්න ඔයාට heart centered consciousness කියන්නේ ස්පන්දනයේ වැඩසටහන. හරි මට පරණ නම තමයි හැමතිස්සෙම මතක් වෙන්නේ. අලුත් නම එතකොට ස්පන්දනයේ කියන වැඩසටහනේ ඔයාට ඒ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ වගේම මේ තුලින් මේ රියල් නොලෙජ් එක ඔයගලන්ට අරගෙන එන්න මේ ලෝකෙට අරගෙන එන්න ඒකෙන් ඔයා දායකත්වයක් දෙනවා. එතකොට මේ දුනුවේ දු කියන වැඩසටහන ඉදිරියට අරගෙන යන්න. හොඳයි එහෙනම් අපි ඊළඟ පාර නැවත හමු වෙමු.